morning. Good morning. Genge. Buongiorno, good morning. අපි අද යන්නේ වෙරෝනා. නිදිමතේ නේ? චුට්ටක් නිදිමතයි. ඒ වුණාට ඒත් අපි මේ වීඩියෝ එක ෆුල් එනර්ජි එකේ කරන් හිතන් ඉන්නවා. මොකද අපි මාස ගාණක් තිස්සේ බලන් හිටපු දවසක්. බස් එකේ එනවා. Let's go. Hi guys, welcome back to our YouTube channel. අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ වෙරෝනවල. First time තමයි වෙරෝනවල. මමත් first time ආවේ. මෙච්චර කාලයක් ඉතාලියේ ඉඳලා අද තමයි පළවෙනි තවර වෙරෝනාවේ. අපි වෙරෝනවලට ආවේ අපි දැන් මාස දෙකක වගේ මම හිතන්නේ මේ වගේ කාලයක් තිස්සේ හරි මාසයෙන් බලන් හිටපු වැඩකට. ගොඩක් අය දන්නවා ඉතාලියේ ඉන්න අයත් දන්නවා. ඒ වගේම ලංකාවේ ඉන්න ඔයගොල්ලෝත් දන්නවා ඇති. යුරෝපයේම එකම එක ෂෝ එකක් කරන හැන්දෑවක ෂෝ එක බලන්න තමයි අපි ආවේ. ඊට අමතරව මම ගොඩාක් එක්සයිටඩ්. මගේ හොඳම යාළුවක් ඉන්නවා. එයාවත් හම්බෙන්න. දැන් අපි වෙරෝනා වලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යන්නේ මගේ හොඳම යාළුවා හම්බෙන්න ගිහිල්ලා බලමු කවුද ඒ කියලා. ඔව්. අපි ඉතින් හිතුවා ඔයගොල්ලොත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. ඉතින් අපි අද දවසම වෙරෝනා ඉන්නවා. අපි හෙටත් වෙරෝනා ඉන්නවා. බලමු කොහොමද ලංකාවේ මොකද අපි ලංකාවේ අපි හොඳ හයිප් එකක් දැක්කා හැන්දෑවක ෂෝ එකට. ඉතින් මම හරි මාසාවේ ඉන්නේ මගේ යාළුවා සිං කරනවා බලන්න. අපි ඔයගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. බයි. අපි ස්ටේෂන් එකෙන් බෑලි ඉවර වෙලා බස් එක යනකම් තමයි ඉන්නේ. අපි ගත්තේ පැය 24 ටිකට් එකක්. ඒක උනේ යුරෝ 5ක් වගේ පොඩි ගාණක්. ටඩාන් මේ ඉන්නේ මගේ 6 වසරේ ඉඳන් ඉන්න හොඳම යාළුවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්නේ යශෝදා මැද ගෙදර. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි යා ලයිව් සින් කරනවා බලන්න යන්නේ. ඉතින් මම මාර එක්සයිටඩ්. අපි බලමු අද ෂෝ එක කොහොම වෙයිද කියලා. ඉතින් අපි අපේ පාසස් ඔක්කොම කන්ට්‍රෝල් කරගෙන අපි ගේට් එකෙන් මේ විදිහට ඇතුල් වුණා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපේ ලැස්පටත් හොඳ සර්ප්‍රයිස් එකක් හම්බුණා. යාගේ පරණ හොඳම යාළුවෙක් අවුරුදු 5කට විතර පස්සේ යාට මෙතනදී හම්බුණා. යා හිතුවේ නැහැ යාව හම්බෙයි කියලා. ඉතින් අපි යාවත් හම්බෙලා මේ විදිහට ලස්සන්ට හැන්දෑවක ෂෝ එක තියෙන තැනට ඉස්සරහට ගියා. ඒගොල්ලෝ ලස්සනට මේ විදිහට ඕගනයිස් කරලා තිබ්බ තැන් වල. ඉතින් සෙනග ගොඩාක් ඇවිල්ලා හිටියා දැනටමත්. ෂෝ එක පටන් ගන්නත් තව වෙලා තිබ්බ නිසා මම ගියා ෆුඩ් කෝට් එකට පැත්තට. මම කැම ටික අරගෙන ආයෙද්දි ෂෝ එකත් මේ විදිහට පටන් ගත්තා. හැන්දෑවක රස විඳින්න එකතු වෙන ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුන් ඔබ හැම දෙනාම බොහොම ආදරයෙන් යුතුව බොහොම සෙනෙහසින් යුතුව
ආසුපස හිඳීමේ හදලැදිහම් සිහිනේ සදා වෙනතක දනුලහවී Right on the arm. ඉන්නට හිතුනා හොයන තුළඟ තනිවෙන්නට සනසාතව හිත දුන්නා මානම් නොබ මගේ වෙන බව එනුනා දුර කල්ලතෝවම සැලෙනා නොබ මගේ
කඳුලයි පවසන්නේ සැඟවුවේ ආදරේ අදමයි මා දන්නේ නොකියුවේ ආදරේ කඳුලයි පවසන්නේ සැඟවුවේ ආදරේ හොඳට මහන්සි ගොඩක් දිසිය අද දවසේ කොහොම හරි අන්තිමට අපි රූම් එකට ආවා. අද දවස් අපි පටන් ගත්තේ පාන්දර 5:45ට ඔය වගේ. දැන් වෙලාව දන්න කීයද වෙලාව? දැන් වෙලාව අපේ වොච් එකත් ඕෆ් වෙලා තියෙන. ඒ තරමට පරක්කුයි. හැබැයි දවස හොඳයි කියන්නේ. ලස්සන දවස ඉවර වුණා. කොන්සර්ට් එකත් හොඳයි. කොන්සර්ට් එකත් හොඳයි. යාළුවත් හම්බුණා. තව ටික වෙලාවක් ඉන්න තිබ්බනම් හොඳයි. අපිට ටිකක් වෙලාව මැනේජ් කරගන්න හරියටම ඒ කියන්නේ විදිහක් තිබෙත් නැහැ නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒගොල්ලොත් පහවදා ඒගොල්ලන්ටත් වෙන ගමනක් තියෙනවා. ඒක නිසා කොහොම හරි හොඳ විදිහට වැඩි ඉවරුණා. අපේ vlog එක බලුවට ඔක්කොටම thank you. අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. අපිට මුල කියන්න බැරුණා. අපේ වීඩියෝස් බලලා ඔයගොල්ලෝ හිතන්නේ මොකද කියලා අපිට කියන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපේ channel එකට support එකක් දෙන්න. එතකොට ඔයගොල්ලෝ අපේ channel එකේ මේ බලන පළවෙනි වීඩියෝ එක නම් මේ ඉන්නේ ලැස්ප. මේ නිරූපවා. හරි අපි එනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හිතුනොත් හෙට උදේත් පොඩ්ඩක් වීඩියෝ කරලා මේකට ඇඩ් කරන්න. අපි හෙට උදේට චෙක් අවුට් වෙනවා. ඔව් උදේට චෙක් අවුට් වෙනවා. ඒකනුත් පොඩ්ඩක් අපි ෂෙයා කරගන්න ක්ලිප්ස් ටිකක්. ඊට පස්සේ මේ වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. bye good night. bye bye. හොඳට නිදාගත්තා. next day morning දැන් වෙලාව හරියටම 10යි. අපි breakfast අරගෙන hotel එකෙන් අපි හැම check out වෙනවා. අපේ රූම් එක පෙන්වන්න බැරුණා. අපිට හොඳ රූම් එකක් හම්බුණා. ඉතින් තමයි අපේ රූම් එකට අපි හිටියේ. අපි දැන් බ්‍රේක්ෆාස්ට් ගන්න යනවා. අපි පරක්කුයි.
Mean handsome Lasper. Let's go. And this is me. Pretty Iru. Let's go. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්නවා.